ජපන් SSW වීසා එකෙන් මෙන එයාපෝට් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කියන එක්සෑම් එකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඒකට මුලින්ම එයාපෝට් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කියලා Google එකේ සර්ච් කරාම ලින්ක් එකක් එනවා. මේ පළවෙනි ලින්ක් එකට යන්න ඕන. ඒ ලින්ක් එකට ගියාම පහළ ලින්ක් දෙකක් තියෙනවා. මෙතනින් මේ දෙවැනි ලින්ක් එක තියෙන්නේ sample question text books එහෙම ගන්න. මේ පළවෙනි ලින්ක් එකෙන් තමයි යන්න ඕන එක්සෑම් එකට රෙජිස්ටර් වෙන්න. මේ ලින්ක් එකට ගියාම මේ වගේ තියෙනවා. මෙතන මේ එක්සෑම් එක පැවැත්වෙන එක රටවල් තියෙනවා. මෙතන මේ ශ්‍රී ලංකා එක තමයි උඩින්ම තියෙන්නේ. මේ ලින්ක් එකට ගියාට පස්සේ අපිට මෙතන එක්සෑම් එක ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනවා. මෙතන එක්සෑම් එක තියෙන දවස තියෙනවා 2024 3/10 කියලා. ඊට පස්සේ රෙජිස්ටර් වෙන්න පුළුවන් පීරියඩ් එක තියෙනවා. ඊට පස්සේ අපිට සල්ලි ගෙවන්න පුළුවන් ආකාර තියෙනවා PayPal ද credit card ද කියලා. මෙතන එක්සෑම් එක තියෙන වෙලාවල් තියෙනවා. වෙලාවල් 3කට එක්සෑම් එක තියෙනවා. 8:30ට එකක් පටන් ගන්නවා, 11:15ට එකක් පටන් ගන්නවා, හවස 2ට එකක් පටන් ගන්නවා. මෙතන University of Colombo වල තමයි තියෙන්නේ. මේක මැප් එක එහෙම තියෙනවා. ඒ එක්සෑම් එකකට ගන්නේ පුද්ගලයෝ 50යි කියලා. එතකොට අපිට මේ ටයිම් 3ේම උපරිම රෙජිස්ටර් වෙන්න පුළුවන් සංඛ්‍යාව වෙන්නේ 150යි. ඊට කලින් අපි රෙජිස්ටර් වෙන්න ඕන. එහෙම නැත්නම් අපි එක්සෑම් එක ලියන්න බැරි වෙනවා. මෙතන තියෙන්නේ එක්සෑම් එක රෙජිස්ටර් වෙන සයිට් එක. මෙතන මේ උඩින්ම තියෙනවා ශ්‍රී ලංකාවේ තියෙන ටයිම් ස්ලොට් 3 8:30 11:15 ඒ වගේම හවස 2:00 අපිට මේ කැමති වෙලාවක රෙජිස්ටර් වෙන්න පුළුවන්. මේක වීඩියෝ එක කරන වෙලාව වෙනකොට 11:15 එක රෙජිස්ටර් වෙලා කට්ටිය ෆිල් වෙලා ඉවරයි. දැනට 8:30 සහ හවස 2 කියන එක තමයි තියෙන්නේ. දැන් අපි 8:30 කින් බලමු කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා. මේක මුලින්ම 8:30 කියන ලින්ක් එක ක්ලික් කරලා add to cart දෙන්න ඕන. ඊට පස්සේ ඒක අපේ කාර්ට් එකට ඇඩ් වෙනවා. අපිට මෙතන login to purchase කියන එක දෙන්න බෑ. මොකද අපි ජපානයේ ඉන්න කෙනෙක් නම් තමයි එහෙම කරන්න ඕනේ. අපි මෙතන දෙන්න ඕනේ purchase as a guest කියන එකෙන් ගිහිල්ලා තමයි අපිට මේක payment එක කරන්න පුළුවන් වෙන්නේ. ඒ ලින්ක් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ window එකක් එනවා. මේකේ name එක last name එක මුලින් first name එක ඊට පස්සේ ඔක passport එකේ තියෙන විදිහටම දෙන්න. ඊට පස්සේ postal code එක country එක මුලින්ම country එක select කරලිමු ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ postal code එක අපේ city එකට අදාළව හොයාගන්න පුළුවන්. ඒක address එකේ අවසාන city එක Google search කරලා හොයාගන්න පුළුවන්. මෙතන name එක උනත් passport එක අපි දෙනවා නම් passport එකේ තියෙන විදිහටම දෙන්න. passport එකේ තියෙන first name එක මෙතන last name එකට දෙන්න. other names කියන එක first name එකට දෙන්න. හේවාගමගේ ගයාන් මදුසංක නම් last name එකට දෙන්න හේවාගමගේ කියන එක, first name එකට දෙන්න ගයාන් මදුසංක කියන එක. ඊපස්සේ මෙතන address එක දාන්න ඕන කොටස් දෙකක් තියෙනවා. අපි පළවෙනි එකට අපේ ඇඩ්‍රස් එක සාමාන්‍ය විදියට දාලා දෙවෙනි එකට මේගොල්ලෝ කියලා තියෙනවා බ්ලොක් ලෙටර්ස් එකක් ඕන කියලා. ඒක නිසා දැන් අපිට මෙතන අපේ ඇඩ්‍රස් වලට සමහරක් ඒවට මේ බ්ලොක් ලෙටර්ස් එන්නේ නැහැ. එහෙම එන්නේ නැත්නම් අපි දෙවෙනි එකට අපිට පුළුවන් postal code එක වරහන් ඇතුලේ වගේ ඇඩ් කරන්න. මෙතන registration යටතේ ටික් තුනක් දාලා තියෙනවා. ඒ තුන එහෙමම තියෙන්න අරින්න. ඊට පස්සේ select a payment method කියන එක ක්ලික් කරන්න. මෙතන personal detail තියෙන නිසා මම ඒ ටික blur කරනවා.
මෙතන පේමන්ට් මෙතඩ් දෙකක් තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් හරි PayPal හරි අපිට කැමති පේමන්ට් මෙතඩ් එකක් යූස් කරන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරනවා නම් රුපියල් 9000ක් වගේ account එකේ තියාගන්න. ඒක yen rate එක අනුව වෙනස් වෙනවා. අද yen rate එකට අනුව මෙතන payment එක වෙන්නේ 8700 ගාණක්. එතකොට payment එක කරන්න පුළුවන්. මෙතන ඊට පස්සේ අපි ක්‍රෙඩිට් කාඩ් කියන එක select කරලා next දෙන්න ඕන. කාඩ් එකට අදාළව තමයි මේ details ටික දෙන්න තියෙන්නේ. මෙතන කාඩ් නම්බර් එක කියන්නේ කාඩ් එකේ front side එකේ තියෙනවා අංක 16ක් තියෙන නම්බර් එකක්. ඒ නම්බර් එක දෙන්න ඕන මෙතෙන්ට. ඊට පස්සේ කාඩ් හෝල්ඩර් කියන්නේ කාඩ් එක අයිති කෙනාගේ නම. ඒ නම දෙන්න ඕන බැංක් එකේ විදියට. මෙතන expire කියන්නේ මෙතන expire year එකයි month එකයි දෙන්න ඕන. මොන අවුරුද්දේ මොන මාසෙද කියලා. security code එක කියන්නේ කාඩ් එකේ back side එකේ තියෙනවා අංක 3ක් තියෙන නම්බර් එකක්. ඒක දෙන්න ඕන. ඒක දීලා මෙතන next දෙන්න ඕන. next දුන්නාට පස්සේ මේ වගේ window එකක් එන්නේ. මේකෙත් personal detail තියෙන නිසා මට blur කරන්න වෙනවා. අපි කලින් දීපු details ටිකම තමයි මෙතන තියෙන්නේ. අපි ආපහු double check කරගන්න ඕන මේවා නිවැරදිද කියලා. මෙතන email address එකක් දෙපාරක් බලන්න හරිද කියලා. මොකද මේකට තමයි link එක එන්නේ. අපේ name එක, address එක, phone number එක මේ සේරම මෙතන තියෙනවා. අපි කලින් දීපුවා නිවැරදිද කියලා බලන්න තමයි තියෙන්නේ. මේක අනිවාර්යයෙන්ම double check කරගන්න. මොකක් හරි වැරද්දක් තියෙනවා නම් අපහු වෙනස් කරන්න. මෙතන I agree these terms කියන එකට ටික් එක දාලා check out කියන එක click කරාට පස්සේ payment එක success වෙනවා. ඊට පස්සේ අපේ කාඩ් එකෙන් payment එක කැපෙනවා. ඒකම අපිට mail එකකුත් එනවා. අපිට මේ වගේ window එකක් එනවා thank you for your purchase කියලා. මෙතන order number කියලා එකක් තියෙනවා. මේක අපිට ඉස්සරහට exam එක දාද්දි වැදගත් වෙනවා. අපි ඇත්තටම මෙතන කරේ exam එක දෑමක් නෙමේ. exam එකට payment එක කරේ එක විතරයි. ඒ කියන්නේ අපි exam එකම හරියට buy කරා වගේ. ඊට පස්සේ අපිට mail දෙකක් ඇවිල්ලා ඇති. ඒකෙන් payment එක success කියලා mail එකක් ඇති. ඒකෙත් තියෙනවා order ID එක. ඒ වගේම තව mail එකක් ඇවිල්ලා තියෙනවා exam එකට sign up වෙන්න. ඒකෙ මෙන්න මෙතන sign up here කියලා තියෙනවා link එකක්. ඒ link එක click කරලා අපිට exam එකට sign up වෙන්න පුළුවන්. මේකෙත් order number එක තියෙනවා. මේ order number එක අපිට exam එකට sign up වෙද්දී ඕන වෙනවා. මෙතන තමයි අපේ exam detail දෙන්න තියෙන්නේ. මෙතන මුලින් ඉඳලා බැලුවොතින් මෙතන order number එක තියෙනවා. මෙතන order number එක දෙන්න ඕන. අපි අර payment එක success වුණාට පස්සේ ආව ඒක අපිට mail එකක් ඇවිල්ලා තියෙනවා. අතන screenshot එකක් ගහගත්තා නම් ඒකක් තියෙනවා. contact information වල email address එක දෙන්න ඕන. මෙතන මේ අනිවාර්යයෙන්ම email address එකකින් ඉස්සරහින් රතු පාට වෙලා තියෙනවා. ඒ detail අනිවාර්යෙන් fill කරන්න ඕන. මෙතන phone number එක ධන 94ත් එක්ක ඉතුරු ටික දෙන්න ඕන. බින්දුව නැතුව. මෙතන Facebook account එක ඒක අනිවාර්ය නැහැ. අපිට කැමති නම් දෙන්න පුළුවන් Facebook එකේ user name එක. මෙතන personal information of applicant කියලා තියෙනවා. verification document එක මොකක්ද කියලා මෙතන ID එක තියෙනවා, passport එක තියෙනවා. මම නම් recommend කරන්නේ passport එක දෙන්න කියලා. මෙතන passport එක select කරාට පස්සේ අපිට passport number එක මෙතන දෙන්න තියෙනවා. ID number හෝ passport number. ඒ කියන්නේ passport number එක අපි passport එක දුන්නා. මෙතන full name එක දෙන්න තියෙනවා. full name එක කියන්නේ passport එකේ තියෙන විදිහටම දෙන්න. last name, first name, middle name. ඒ කියන්නේ අර මම කලින් කිව්වා වගේම මුලින්ම surname එක, ඊට පස්සේ name එක. passport එකේ තියෙන පිළිවෙලටම දෙන්න. මෙතන date of birth එක මෙතන උපන්දිනේ හරියටම දෙන්න. දවස, මාසය, අවුරුද්ද යන පිළිවෙලට මෙතන male ද female ද කියන එක ඒක අදාළ විදිහට දෙන්න. nationality එක ශ්‍රී ලංකා දෙන්න. මෙතන ෆොටෝ එකක් ඕන අපේ. මෙතන ෆොටෝ එකේ ගයිඩ් එකකුත් තියෙනවා. එතනින් අපිට ඉන්ෆර්මේෂන් ටික ගන්න පුළුවන්. මෙතන දෙන්න අපේ passport එකේ ෆොටෝ එක. මෙතන අද ඉන්ෆර්මේෂන් වල ෆිල් කරන්න ටිකක් තියෙනවා. මේ ටික අනිවාර්ය නැහැ. කැමති නම් මේ ටික ෆිල් කරන්නත් පුළුවන්, නැත්වත් ඉන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. මෙතන අහලා තියෙනවා පළවෙනි එක language test එකක් pass ද කියලා. ඒකට pass නම් pass දෙන්න, නැත්නම් නෑ දෙන්න. මෙතන driver license එකක් තියෙනවද කියලා අහලා තියෙනවා. ඒක දෙන්න පුළුවන්. ඒ ටික දෙන්න. ඊට පස්සේ මෙතන ටික් එකක් දාලා ඉවර වෙලා මෙතන to send කියන එක ක්ලික් කරන්න. මේක ක්ලික් කරාට පස්සේ අපි ඇඩ් කරපු ඩොකියුමන්ට් දෙකයි ඩීටේල් ටික අප්ලෝඩ් වෙනවා. මේක අප්ලෝඩ් වෙන්න නම් පොඩි වෙලාවක් යාවි. මොකද මේ අපි අප්ලෝඩ් කරපු ඩොකියුමන්ට් ටික අප්ලෝඩ් වෙන්න ඕන. ඒ ටික ඉන්ටර්නෙට් ස්පීඩ් එක අනුව චූටි වෙලාවක් යාවි.
මෙතන to send කියන එක ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාට පස්සේ අපේ ඩීටේල් එක අප්ලෝඩ් වෙනවා. මම කලින් කිව්වා වගේ ටික වෙලාවක් යාවි මේකට අපේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අනුව ඒක තීරණය වෙනවා. අපි එක්සෑම් එකට ඇප්ලයි කරපු එක සක්සස් වුණා. මෙතන යට අපි to send කියන එක ක්ලික් කරලා ඩොකියුමන්ට් අප්ලෝඩ් වුණාට පස්සේ මෙතන අරිගතෝ ගොසයිමස් කියලා මෙතන අවසානට යටින් වැටෙනවා. ඒ කියන්නේ ඒක අපේ එක අප්ලෝඩ් වෙලා තියෙන්නේ. ඒක අප්ලෝඩ් වුණාට පස්සේ අපිට ටික වෙලාවකින් මේල් එකක් එනවා. ඒ මේල් එක මෙන්න මේ වගේ මේල් එකක් තියෙන්නේ. ඒ කියන්නේ එක්සෑම් එක ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරා කියලා තමයි මේ මේල් එකේ තියෙන්නේ.